ස්වර්ගයක් කියලා පොන්නයා. තාම කන්නක දීලා. මූ අර සරෝජිත කන්නක දීලා පයි වෙන්නලා. අන්න බලවන් කතන්දරේ. අර නාගි කියන්නේ කන්නක දීලා කඩුත්තෝ පයි වෙන්න. අර නාගි ගෑනිට පයිය වෙන්නලා. අර නාගි ගෑනි මට කන්සෙප්ට් එක දාලා දිනවා. අවඩ උගන්න මූ පයි වෙන්නවල. බලවන් අඩුම රුම් එකකට ඇවිල්ලා උත්තෝ කතා කරන්න බෑ. රූම් එකට ඉන්න කතා කරන්න බෑ මොකද බැවිලා පයි පෙන්නලා චාටර් එක දාන්න. ඒක තමයි සීන් එක. පයි කොට අයවරගේ. නෝක පොජු කියන එක ගවකට කියයි. මයික් එක දාගන්න ගියයි. දැන් කරේ ගියා ගන්න දෙයක් නෑ මුළු ලෝමාණ්ඩයි මුන් දෙන්නම නියනයි. බලවත් මගේ උත්තෝ සිනාව තුල සැඟවිලා දිනවා ගැඹීරත්වයෙන් සහ දියුණුව සහ බලගේ පරාජය බලපන් බල උත්තෝ අද ආගෙන ඉන්නවා මම උත්තෝ මයික් කා 1700 කටදී අම්මඩෝ ගන්න බලලා පුතියයි බල උත්තෝ පුක දික් කරගෙන ඉන්නවනේ විදිහට හරිද මේ අක්කා බබා බලපන් දැන් මේ 3 දෙනෙක් ආව පොලිමට අද 3 දෙනෙක් ආව පොලිමට දෙලින්ම ආවේ පළවෙනියට පාරේ අනෝක බෝයු. බලපන් අයිඩිය එකක් දෙනවා. ඊට පස්සේ එනවා ඒස්ට් ප්ලීස්. ඔන්නයි. ඔන්න ඊට පස්සේ අනිත් අයිඩිය බලපන්. අර චීනාවට කාරණා සුබලගේ නුගත්කම්. බලගේ නුගත්කම උතු තොපේ අයිඩිය එක. මේ අක්කා බබා. බලපන් ওই ටයිටියා. බලපන් තොපේ අයිඩිය එකේ උතු මොකද්ද තියෙන්නේ මොකද්ද තියෙන්නේ තේරුම කියපන්. අයිඩිය එකක් හදාගන්න ගන්න නැති පොන්නයා